Guys, welcome to my Jill on Tech Lab YouTube channel. අද මේ වීඩියෝ එකකින් කතා කරන සූදානම් වෙන්නේ මේ වෙද්දි මුළු ලෝකයක් දන්න අනුදි ගුණසේකර ගගෙන. එයා තමයි මේ වෙද්දි මිස් වර්ල්ඩ් එකේ 4 වෙනි තැන ඉන්නේ. ඒ කියන්නේ ඇප් එකකින් 4 වෙනි තැන ඉන්නේ. ඉතින් ඇත්තටම ලොකු ආඩම්බරයක් අපිට අපේ ලංකාවේ අනුරාධපුරේ ඉපදුණු ගෑනු ළමයෙක් මේ විදිහේ තරගයකට සහභාගී වෙන එක ගැන ඇත්තටම ලොකු ආඩම්බරයක් තියෙනවා රටක් විදිහට. ඉතින් ගායිස් අපි අපේ වෙන්න ඕන දේ උපරිම මට්ටමටම කරමු. ඒ තමා වෝට් සිස්ටම් එක. ඉතින් ඇත්තටම අනුදි ගර්ල්ට මේ ඇප් එකකින් ප්‍රයෝජනවත් වෙන්නේ මොකද්ද? ඒ තමයි මිස් වර්ල්ඩ් එකේදී පබ්ලික් එන්ගේජ්මන්ට් සහ පබ්ලික් වෝට් සලකා බලනවා මල්ටිමීඩියා චැලෙන්ජ් සහ පීපල්ස් චොයිස් කියන තරගෙටදී. අන්න ඒකෙදී මෙන්න මේ වෝට් සිස්ටම් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හරි. ඒක නිසා මේ සටහනත් මම සමාජ මාධ්‍ය ජාලාවකින් ගත්තු සටහනක්. මොකද මේ තරඟ වෝට් සිස්ටම් ගැන හරියටම කිසිම තැනක නිර්දේශයක් දෙන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් අපි බලමු මේක කොහොමද හරියටම කරගන්නේ කියලා. හරි. මම ඔයාලට ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් දාලා තියෙනවා. මුලින්ම කියන්න ඕන මේක এডুকেෂනල් පර්පස් එක සඳහා විතරමයි. ඒක නිසා අපි එකතු වෙලා වෝට් සිස්ටම් එක ලස්සනට වෝට්ස් ටික ගහමු. හරි. එහෙනම් guys මුලින්ම කරන්න ඕනේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක්ස් දෙකක් Android සහ iOS කියන versions දෙකටම. මුලින්ම ඔයා ගිහින් Miss World කියන app එක ඔයාගේ phone එකට install කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට app එක දාගත්තම account එකක් හදාගන්න ඕනේ. ඒක ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඔයාගේ Gmail account එකෙන්. Gmail account එකෙන් ඔයා register කරන ගමන් ඔයාලට යූසර්නේම් එකක් හදාගන්න වෙනවා. ඒ යූසර්නේම් එකේදී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඒකෙදී ඔයා නම විතරක් ගහන්න එපා. නමත් එක්ක පොඩි නම්බර්ස් ටිකක් ගහන්න. නැත්නම් ඔයාලට එරර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම ආවොතින්. ඒක නිසා සැලකිලිමත් වෙන්න. බග්ස් තියෙන්න පුළුවන් ඇප් එකේ එකපාරට අතහැරලා දාන්න එපා. චුට්ටක් බෑක් වෙලා ආපහු එන්න try කරලා බලන්න. හරි. ඊට පස්සේ ඔයා මේ ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා යටින්ම countries list කියලා එකක්. ඔන්න එතෙන්ට ගිහිල්ලා search bar එකේ search කරන්න ශ්‍රී ලංකා කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Miss World ශ්‍රී ලංකා community එක. ඊට පස්සේ මුලින්ම කරන්න ඕන එකට join කියන button එක click කරලා join වෙන එක. ඊට පස්සේ ඔයාලට පෙන්නේ අනදි ගුණසේකර කියලා profile එක. අන්න ඒක තමයි අපි මුලින්ම ගිහින් follow කරන්න ඕනේ. අන්න ඒක guys follow කරාම ඔයාලට මේ පේන විදිහට channels දෙකක් තියෙනවා Miss World ශ්‍රී ලංකා සහ Miss World කියලා. අන්නේ channels දෙකේම අනුදි ගුණසේකර කියන profile එකෙන් වෙන වෙනම posts දානවා. ඒ post එක වෙන වෙනම අපි engage වෙන එක තමයි කරන්න ඕනේ. මේ වෙනකොට ගොඩක් කට්ටිය වැඩිපුරම engage වෙලා තියෙන්නේ Miss World ශ්‍රී ලංකා කියන channel එක එක්ක. ඒ නිසා Miss World ශ්‍රී ලංකා එකට සාපේක්ෂව Miss World channel එකේ අනුදිගේ reach එක සෑහෙන අඩුයි. මේ ෆොටෝස් වල පේන විදියට. මේ නිසා අනිවාර්යයෙන්ම අනුදිගේ Miss World channel එක උඩට ගේන්න ඒකේ තියෙන post වලට like කරන්න සහ comment කරන්න ඕනේ. හරිද? ඉතින් මම විශේෂයෙන් කියනකොට මේ සටහන මම copy කරගත්තේ අනුදි ගුණසේකර admin යටතේ දාලා තියෙන post එකෙන්. ඉතින් අපි කොහෙන් හරි මේක reach එක වැඩි කරන්න ඕනේ. අපි හැමෝම දැනුවත් කරන්නයි ඕනේ. ඉතින් මේක main purpose එක හැමෝම දැනුවත් කිරීම විතරයි. ඊට පස්සේ guys ඔයාලා කරන්න ඕනේ අනුදි වෙනුවෙන් ඇප් එකේ පෝස්ට් හදනවා නම් එතනත් අර වගේම Miss World ශ්‍රී ලංකා සහ Miss World කියන channels දෙක වෙන වෙනම select කරන්න පුළුවන්. ඒකෙදිත් අර වගේම ඔයාලට Miss World කියන එකේ වැඩිපුර භාවිතා කරන්න පුළුවන් නම් channels දෙකටම පෝස්ට් දාන්න කියලා මෙතනදී අපි ඉල්ලීමක් කරනවා. හරි. ඊළඟට අපි කතා කරමු මෙන්න මගේ leader board එක ගැන. අනුදිගේ profile එකේ engagement එක අනුව ඔයා එයාට ලකුණු ලැබෙන. ඒ කියන්නේ engagement එක වැඩි වෙන්න එයාට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන ලකුණු වලට අනුව එයා අනිත් තරඟකාරයන්ට සාපේක්ෂව කොතනද ඉන්නේ කියලා ඔයාලට leader board එකේ බලා ගන්න පුළුවන්. මෙතනත් leader boards දෙකක් තියෙනවා. Miss World ශ්‍රී ලංකා සහ Miss World වෙනුවෙන් ඡායාරූපය මෙන්න මේ පේන විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා අපි කලින් කියපු විදිහට මේ දෙකට වෙන වෙනම ලකුණු ලැබෙනවා. Miss World ශ්‍රී ලංකා ලීඩර් බෝඩ් එක කියන ලංකාවේ අපේ කමියුනිටි එක විතරක් අදාළ එකක්. තරගයට අදාළ වෙන්නේ Miss World Home එකේ ලීඩර් බෝඩ් එකයි. ඒ නිසා අපි අනුදී උඩට ගේන්න ඕන නම් MWHOME කියන ලීඩර් බෝඩ් එක තමයි අපි ફોකස් කරන්න ඕනේ.
ඒ වගේම මේ ලීඩර් බෝඩ්ස් වල ඔයාලට පෙනේ මිස්ටර් ශ්‍රී ලංකා කියලා එන්ට්‍රි එකක්. ඒක අනුදිගේ ප්‍රොෆයිල් එකක් නෙවෙයි. මේ ශ්‍රී ලංකා ඔෆිසියල් පේජ් එක ෆලෝ කරලා එන්ගේජ් වෙන්න අප්ඩේට්ස් ගන්න. ඒ වගේම අනුදිගේ ප්‍රොෆයිල් එකෙන් පෝස්ට් එකක් දැම්මම ඔයාලට නොටිෆිකේෂන් එකක් වෙන්නයි නොටිෆිකේෂන් සෙක්ෂන් එකේ. ඒකත් උඩ කිව්වා වගේම channels දෙකට වෙන වෙනම නොටිෆිකේෂන්ස් පෙන්නනවා. එතකොට ඒ දෙකටම ගිහින් වෙන වෙනම ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ ඇප් එකේ එන්ගේජ්මන්ට් එක බලන මල්ටිමීඩියා චැලෙන්ජ් එක ළඟ ළඟම එනවා. people choice voting round එකේ එන්නේ ඊට පස්සේ මල්ටිමීඩියා චැලෙන්ජ් වලට ජයග්‍රහණය කළොත් අනුදිට කෙලින්ම top 40 ඇතුලේ යන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් මේක ලීඩර් බෝඩ් එක උඩටම ගේන්න බලමු. හැමෝටම ෂෙයා කරන්න මේ වීඩියෝ එක. මේ අනුති ගුණසේකර කියන ප්‍රොෆයිල් එකට ලැබෙන views ගාන පවා ගණන් ගෙනෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ ටික දවස් 2-3ක් පාරක්වත් අනුති ගුණසේකර ප්‍රොෆයිල් එක ඇප් එකෙන් view කරන්න. එහෙනම් මේ සපෝට් එක ඔයාලගෙන් ලොකුටම බලාපොරොත්තු වෙනවා. එහෙනම් guys මේ වීඩියෝ එක යාළුවන්ට share කරන්න අමතක නොකර අපේ subscribe කරලා තියාගන්න.